මම සිටින්නේ කොළඹ අක්ෂිරෝහලේ. අද දින මෙහි විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මකයි. ජනමාධ්‍ය වේදීන් වෙනුවෙන් අක්ෂි සායනයක් ඇස් කණ්ණාඩි ලබා දීමක් සිදු කරනවා. එහි මූලිකත්වය දරනවා ડોક્ટર ජයරුවන් බණ්ඩාර. අපි කතා කරමු මේ පිළිබඳව. මා යොමු වෙනවා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෛද්‍යතුමන් දෙසට. ඔව් කොළඹ ජාතික අක්ෂිරෝහල කියන්නේ ලංකාවේ ප්‍රධානම අක්ෂිරෝහල. ඊට අමතරව ලංකාව පුරාම තව අක්ෂි රෝග සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන ස්ථාන ගොඩක් තියෙනවා. ඒකේ මූලික රෝහල් ඇතුළු දිස්ත්‍රික් රෝහල්, මූලික රෝහල්, පළාත් රෝහල්, මේ විදිහට අනිත් ටීචින් හොස්පිටල් මේ හැම එකේම අක්ෂි සායන තියෙනවා. නමුත් ජාතික අක්ෂිරෝහල විදිහට ජාතික අක්ෂිරෝහලේ වගකීමක් විදිහට අපි තීරණය කරා අපේ ඉන්න සම්පත්දායකයන් උපයෝගී කරගෙන රජයේ ලියාපදිංචි ජනමාධ්‍යවේදීන් සඳහා නොමිලේ අක්ෂි සායනයක් පවත්වලා ඒ වගේම ඒ සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ ව්‍යාපෘතියක් කරන්න. මේකදී ජාතික අක්ෂිරෝහලේ ප්‍රධානියා විදිහට මට අක්ෂි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිතුමා විශේෂඥ වෛද්‍යවරුන් ඊළඟට අනිකුත් සියලුම කාර්ය මණ්ඩලයේ එතකොට අපේ හෙද නිලධාරීන් අනිකුත් වෛද්‍යවරුන් මේ වගේම ඔප්ටොමෙට්‍රිස්ලා මේ විදිහට හැමෝම කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ හැම කාර්ය මණ්ඩලෙම මේ සඳහා සහභාගී වුණා. උපරිම දායකත්වයක් දැක්කා. මේ විශේෂත්වය තමයි මේ සායනයෙන් පස්සේ වෙනත් සායනවල වගේ සායනය කරා රෝගීන් එතනින් මුදා හැරෙන්නේ නැහැ. විශේෂයෙන්ම දීර්ඝකාලීනව ෆලෝ අප් කරන්න ඕන නම් පේෂන්ට්ස් ලව ඒ සඳහා විශේෂඥ වෛද්‍යවරුන් අනියුක්ත කරලා තියෙන ඒ වෛද්‍යවරුන් නැගතේ දීර්ඝකාලීනවත් අද දවසේ හඳුනා ගන්න රෝගීන්ව පරීක්ෂාවට ලක් කරනවා සහ ප්‍රතිකාර කරනවා. ඊට අමතරව අක්ෂි කාච දාන්න ඕනි කට්ටිය කැටරැක්ට් සර්ජරි කරන්න තියෙනවා නම් ඒ සඳහා අපි පහසුකම් යොදලා තියෙනවා. ඒ සඳහා දිනයක් ලබා දීලා ඒ ශල්‍ය කර්මාන්ත ඉදිරියේදී කරනවා. ඊට අමතරව අපිට ඇස් කණ්ණාඩි ලබා දීමේ රජයේ ව්‍යාපෘතියක් නොමැති වුණත් අපිට මේ වෙලාවේ ඉතාමත් සුහදව ගරු අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ මැදිහත් වීමත් එක්ක වික්‍රමාරච්චි දෘෂ්ටි විශේෂඥයෝ මිහිරි වික්‍රමාරච්චි මහතා ඇතුළු වික්‍රමාරච්චි විශේෂඥයෝ නොමිලේම ඇවිල්ලා ඇස් කණ්ණාඩි ප්‍රදානය කරන්න ඉදිරිපත් වුණා. එහිදී ඔවුන් බයිෆෝකල් එහෙම නැත්නම් දුර සහ ළඟ දෙකම අවශ්‍ය කරන කණ්ණාඩි කෙනෙකුට ඒ සඳහා විශේෂයෙන් ඒ පුද්ගලයාට අදාළ පරිමාණයෙන් ඒ පුද්ගලයාට අදාළ වන ආකාරයට ඇස් කණ්ණාඩි නිෂ්පාදනය කළා මාධ්‍යවේදීන් ලබා දෙන්නට රීඩින් ග්ලාස් විතරක් ඕන නම් ඒ සඳහා කියවීම සම්බන්ධ විතරක් කණ්ණාඩි ලබා දෙන්නට ඉදිරිපත් වුණා. ඊට අමතරව ලේ පරීක්ෂාවල් සිදු කෙරුණා. ඒ නිසා අපි හිතනවා ජාතික අක්ෂිරෝහල විදිහට ගොඩාක් කාර්යබහුල ජීවිතයක් ගත කරන ඒ වගේමයි මිනිස්සුන්ට අක්ෂිරෝහලේ ජාතික පණිවිඩය ඇතුළු යහපත් මාධ්‍ය පණිවිඩ අරගෙන ගිහිල්ලා මිනිස්සු දැනුවත් කරන පිරිස වෙනුවෙන් ජනමාධ්‍ය මිතුරන් වෙනුවෙන් යහපත් ප්‍රයෝජනවත් ඒ වගේම තම සාර්ථක අක්ෂි වෛද්‍ය සායනය අද කරන්නට පුළුවන්කම ලැබුණා. ඒ සඳහා ජනමාධ්‍ය වේදීන් සහභාගී නොවුණා නම් අද දවසේ සාර්ථක වෙන්නේ අපිට මම හිතන්නේ 100 ගණනක් ජනමාධ්‍ය වේදීන් මේ ස්ථානට පැමිණියා. උන් හැමෝම ජාතික අක්ෂිරෝහලේ මේ ක්‍රියාව ප්‍රශංසාත්මකව කතා කරා. මේ ප්‍රධාන ආරාධිත අමතනේ කරු සෞඛ්‍ය ලේකම්තුමන් ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශ ඉහළ පෙළ නිලධාරීන් කීප පළක්ම අද දවසට මේ උත්සවය සාර්ථක කරගන්නත් මේ සඳහා ආශිර්වාද කරන්නත් පැමිණියා. අක්ෂිරෝහලේ අධ්‍යක්ෂකතුමනි, වෛද්‍යතුමනි, ජනමාධ්‍යවේදීන්ට මෙම සමාජ සත්කාර වැඩසටහනින් පසු වෛද්‍යතුමන් විදියට ජනමාධ්‍යවේදීන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ නිවැරදි පණිවිඩ මහජනතාවට ගෙනියන්න කියලා. දැන් මෙහිදී ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යතුමා, නියෝජ්‍ය අමාත්‍යතුමා විශේෂයෙන් ගෞරවයෙන් මතක් කරන්න ඕනේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා. මොකද වුන් හැම වෙලෙම ජාතික අක්ෂිරෝහලේ කාර්යයන් පිළිබඳව ඕනෑම අවස්ථාවක ගැටලුවක් මතු කරොත් නිරන්තරයෙන් සවන් දීලා අපිට නිරන්තරයෙන් උදව් කරනවා. අපිට හරි මාර්ගය පෙන්වනවා. සමහර ඒවා වැරදි මේ ක්‍රියාවක් කියන්නේ සමහර කාර්යයන් නිවැරදි කරගන්න ඕන නිරන්තරයෙන් උදව් කරනවා. රෝහලේ පහසුකම් දියුණු කරගන්න උදව් කරනවා. එතකොට දැන් සමාජයට බොහෝ විට යන පණිවිඩ සමහර විට ඒවා මේ අර නිවැරදි තාක්ෂණික කාරණා අඩංගු පණිවිඩ නොවෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලෙම ඒ විශේෂ ශාස්ත්‍රය පිළිබඳව විශේෂඥ දරන පුද්ගලයෙක්ගෙන් කරුණු කාරණා විමසලා පුද්ගලයන් කතා කරන සාමාන්‍ය කාරණා පිළිබඳව දැනුවත් කරන්න අපිට උදව් කරනවා නම් ගොඩක් හොඳයි. මොකද හේතුව තමයි සමහර
පුද්ගලයෝ පැමිණෙනාම ඒ පුද්ගලයාට ඕනි කාචය අපි ගාව නැති වෙන්න පුළුවන්. ඒකට හේතුව වෙන්නේ එක් පුද්ගලයාට විශේෂිත වූ කාච වර්ගයක් ඕන නම් ඒක වෙනම මේ පුද්ගලයා වෙනුවෙන් මිලදී ගන්නට ඕනේ. ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඒ ක්‍රමවේදය ටිකක් කල් ගත වෙනවා. ඉතින් මේක සාමාන්‍ය තාක්ෂණික ඥානෙ නැති එක්කෙනෙක් කියන්න පුළුවන් මම කාච දාගන්න ගියා කාච ජාති අක්ෂර රෝහලේ නැහැ කියලා. ඒක පෞද්ගලික රෝහලකට ගිය ඒ විදිහට ගන්න බෑ. මොකද ඒ පුද්ගලයාට විශේෂ කාචයක් ඕන නම් ඒ සඳහා විශේෂිත පරීක්ෂණ තියෙනවා. ඒක ආනයනය කරලා දෙන්න ඕනේ විශේෂ ක්‍රමවේදයක් තියෙනවා තාක්ෂණික ක්‍රමවේදයක්. ඒ නිසා මේ සමාජයේ කතා වෙන කතන්දර සමාජගත කරන්න ඉස්සෙල්ලා එහෙම නැත්නම් අපි සාමාන්‍ය ව්‍යවહાරික ගොසිප් සමාජගත කරන්න ඉස්සෙල්ලා ඒකට අදාළ තාක්ෂණිකව සම්බන්ධ වෙන පුද්ගලයන්ගෙන් කරුණු විමසලා එය තහවුරු කරගෙන ඒ පණිවිඩය සමාජගත කරනවා නම් වඩාත් හොඳයි කියලා මම හිතනවා. මට ජනමාධ්‍ය දැනුවත් කරන්නයි මම මේ කාරණා අහුවේ. හැබැයි අපි පහුගිය කාලවල අක්ෂි අනතුරු පිළිබඳව, අක්ෂි රෝග පිළිබඳව, අක්ෂි පරීක්ෂාවල වැදගත්කම් පිළිබඳව ජනමාධ්‍ය වේදීන් දැනුවත් කරපු හැම අවස්ථාවකම තාමත් සාර්ථකව මිනිසුන්ට ඒ දැනුම අපේ පණිවිඩය අරන් ගිහිල්ලා අපිට ජනමාධ්‍ය ලොකු උදව්වක් කරා. රටේ අක්ෂි රෝග පිළිබඳව රෝගී සත්කාරක සේවාව හොඳින් කරගෙන යන්න ඔවුන් දැනුවත් කිරීමේ කටයුතු මහජනතාව බලගැනීමේ කටයුතු හොඳින් කරා. ඒ පිළිබඳව නිරන්තරයෙන් ජනමාධ්‍ය ජනමාධ්‍යර ආයතනයේ ප්‍රශංසාව හිමි වෙනවා. ඊට අමතරව මම දැකපු අර තාක්ෂණික කාරණා පිළිබඳව යම්කිසි මාධ්‍ය පණිවිඩයක් ගෙනියනවා. ඒ සම්බන්ධයෙන් තාක්ෂණික ඥානයේ තියෙන පිරිසත් එක්ක කරුණු විශ්ලේෂණය කරගෙන නිවැරදි මතය සමාජගත කරන්න අපිට උදව් කරන්න කියලා අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. ජාතික අක්ෂර රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෛද්‍යතුමන්ට අපගේ ස්තුතියි.